Hello friends, welcome to my video. ඉතින් අද මාත් එක්ක යමු මගේ internship එකේ පළවෙනි night shift එක ගත කරන්න. ඉතින් මේ මගේ internship එක මට කරන්න හම්බුනේ මම ඉන්නේ තම්පරේ වල තම්පරේ ඉඳන් ටිකක් දුර area එකක. ඒ කියන්නේ මොහියාර්වි කියන පොඩි ගමක තියෙන care home එකක තමයි මගේ පළවෙනි internship එක මට කරන්න හම්බුනේ. ඉතින් මේකට යන්න මගේ තව යාළුවෙකුත් අපි දෙන්නම එකම place එකේ work කරා. ඉතින් අපිට ඇත්තටම යන්න own vehicle එකක් ගන්න වුණා. මොකද මෙහෙ ටිකක් rural area වලට යද්දි transportation වල පොඩි ප්‍රශ්න තියෙන කියන්නේ public transportations තියෙන. හැබැයි අපේ work shift වලට අපිට හරි වෙලාවට යන්න බැරි වෙනවා ඒවා use කරලා ගියත්. ඒ නිසා අපි own vehicle එකකින් තමයි අපි අපේ internship එක යන්න මායි මගේ යාළුවයි තීරණය කරේ. ඉතින් හැමදාම අපි vehicle එක යන්න යද්දි petrol balance එක බලලා fill up කරගන්නවා. මොකද මේ යන මාර්ග කිලෝමීටර් 45-50ක් විතර අපිට එක දිගට travel කරන්න තියෙනවා. ඉතින් ඒ පාරේ petrol shed එකක් හොයාගන්න අමාරුයි. ඉතින් ඒ නිසා අපි හැමතිස්සෙම තම්පරේ city එකෙන් vehicle එක full tank කරගෙන තමයි හැමදාම අපි පිටත් වෙන්නේ. ඉතින් මං කිව්වා වගේ ටිකක් කුඩා හරි පුංචි ගමක් තමයි මේ මොහියාර්වි කියන ගම. ටිකක් ගොඩාක් දුර තියෙන්නේ. ඉතින් මේ ගමට යද්දී හරිම ලස්සන සීනරිස් අපිට බලා ගන්න පුළුවන්. මොකද දැන් ස්ප්‍රින් එක ස්ටාර්ට් කරන කාලේ ඉතින් ගස්වල කොළ එනවා. ඒ විතරක් නෙමෙයි මේ ඉර පායලා තියෙනවා රෑ 8-9 විතර වෙනකන්. ඉතින් සාමාන්‍ය නර්ස් කෙනෙක්ගේ මෙහෙ ෆින්ලන්තේ මම දන්නා අනිත් රටවල් වලත් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැති. මොකද අපේ night shift එකක් ස්ටාර්ට් කරන්නේ රෑ 9 ඉඳන් පහුවෙන්දා උදේ 7 වෙනකන් night shift එක අපිට කරන්න ඕනේ. ඉතින් මගේ පළවෙනි night shift අත්දැකීම මොකද මම මීට කලින් night එකක් කරලා නැහැ. මොකද මම ලංකාවේ ඉද්දිත් account field එකේ අපි දවල් වරුවේ සාමාන්‍යයෙන් day time work කරලා තියෙනවා. ඉතින් බලමු night shift එකක් මම මොන විදිහට අද දවස ගත කරයිද කියලා. ඉතින් ඇත්තටම මේ යන මාර්ගය හරිම ලස්සනයි. එකම කෙලින් තියෙන පාරක් හරිම ලස්සනයි. දෙපැත්තේ මං හිතන්නේ මේ දෙපැත්තේ තියෙන්නේ අර weeds වගේ ඒවා පැල කරන farm එකක්. දැන් මේ දවස්වල මේවා කපලා ඒවේ අර චූටි ගස් තමයි තියෙන්නේ. දැන් ගොඩක් සේරම මම හිතන්නේ ඒගොල්ලෝ අස්සන්න නෙලලා ඉවර කාලේ දැන් ආපහු මෙයාලා මේ සමයකේදී මේව පැල කරන්න වගා බීම් සකස් කරනවා. ඉතින් මෙහි ගෙවල් ගැන කිව්වොත් මේ හරිම අපි මේ මොහියාර්වි යන පාර දිගටම තිබ්බේ හරිම මේ වගේ ෆාම්ස්ම තමයි. ඒ විතරක් නෙමෙයි ගෙවල් එහෙම තිබ්බේ හරිම අඩුවෙන්. ටිකක් ඈතින් ඈත ගෙවල් තමයි මෙහි තිබ්බේ මේ පාරේ. ඉතින් ඒවත් බලන්න හැබැයි හරිම ලස්සනයි. අර අපි ඉස්සර කාටුන්ස් වල ෆිල්ම්ස් වල දැකලා තියෙනවා වගේ අර ෆාම්ස් මැද්ද තියෙන ගෙවල් තමයි මේ යන පාර දිගටම තිබ්බේ. ඉතින් ඔන්න අපි මොහියාර්වි කියන ගමට ලං වුණා. ඔන්න ඉතින් මගේ work place එකට ආවා. මම 8:45 වගේ වෙද්දී මේ ස්ථානයට ළඟා වුණා. ඉතින් අපි 8:50ට විතර ගිහින් අපේ duties බාරගත්තා. ඇත්තටම night shift එකේදී කරන්න තියෙන්නේ breakfast එක ready කරන එක, patients ලව අපි රැට කියන්නේ ඉන්න residents ලව රාත්‍රී නිින්දෙදී ඒගොල්ලෝම හැමතිස්සෙම ගිහින් check කරන එක, ඒගොල්ලන්ට බෙහෙත් දෙන්න තියෙනවා නම් ඒ දේවල් දෙන එක. ඒ විතරක් නෙවෙයි මේ සමහර patients bed rest කරන patients ලා ඉන්න ඒගොල්ලොන්ගේ positions අපි change කරන්න ඕනේ. ඒ වගේ nursing related works ගොඩක් මේ night shift එකේදීත් කරන්න තියෙනවා. ඉතින් මගේ පළවෙනි duty එක උනේ breakfast එක ready කරන එක. පහුවෙන්දට දෙන්න තියෙන breakfast එක ready කරන්න එක තමයි මගේ ඔහියා. ඒ කියන්නේ මගේ instructor මට දීපු පළවෙනි duty එක. ඉතින් මම මේ විදිහට ඒ දේ කරා. ඇත්තටම care home එක ඇතුළේදී සාමාන්‍යයෙන් මම videos record කරන්න ගියේ නැහැ. මොකද අපි ඉගෙන ගද්දිත් අපි work කරද්දිත් අපි ඒ එක place වල තියෙන ඒ restrictions ඒ rules වලට ගරු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් ෆින්ලන්තේ nurse කෙනෙක් විදිහට හරි අපි patients ලා ඒ වගේම
persons like වැඩ කරද්දී එයාලගේ privacy එකට අපි ගරු කරන්න ඕනේ. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් අපිට රෙකෝඩ් කරන්න අවසරයක් නැහැ. ඒගොල්ලෝගේ අවසරයකින් තොරව. ඉතින් මම මේ දේවල් කරන්න ගියේ නෑ. මට පුළුවන් දේවල් විතරයි මම ඇතුළේදී වීඩියෝ කරේ. ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් මේ ෆින්ලන්තේ තියෙන තව එක කල්චර් එකක් තමයි කොෆි බ්‍රේක් එක. ඇත්තට මේක මම මේ ඉන්ටර්න්ෂිප් කාලේදී ඉගෙන ගත්ත තවත් එක අත්දැකීමක් තමයි හැමතිස්සම මේගොල්ලන්ගේ කොෆි බ්‍රේක් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා ෆින්ලන්ඩ් කල්චර් එකට අනුව. ඉතින් අපිත් දැන් ඒ කල්චර් එකට ඇඩැප්ට් වෙලා අපිටත් හැමතිස්සම කොෆි බ්‍රේක් එක අවශ්‍ය වෙලාවදී ගන්න අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් ඒ විදිහට කොෆි බ්‍රේක් එකක් තරම් මට රෑ 12 විතර වෙද්දී ඇත්තටම බඩගින්නක් ආවා පහුව. ඉතින් මම පැස්ට් එකක් ගෙදරින් හදන් ගියා. ඒකත් කෑවා. පාන්දර 2-3 වෙද්දී ටිකක් අමාරු නිදිමතක් ආවා. හැබැයි මගේ ඉන්න ඉන්ස්ට්‍රක්ටර් එක්ක කතා කරලා තව අපිට තිබ්බා ඩොකියුමන්ටේෂන්ස් කරන්න. ඒ දේවලුත් කරලා ඒ නිදිමත මග හරව ගන්න මට පුළුවන් වුණා. ඉතින් මම හිතනවා මම සක්සස්ෆුලි මගේ පළවෙනි නයිට් ෂිෆ්ට් එක මම එදා දවසේ ගත කරා. මෙන්න බලන්න මගේ කායක ගල්වලා. ඉතින් ඇත්තටම සෙල්සියස් -1-2 වගේ තමයි එදා රෑ ටෙම්පරේචර් එක තිබ්බේ. ඒ නිසා මට හිතන්නේ කායක ගොඩ වෙලාවක් එළියේ තිබ්බ නිසා වාහනේ ගල්වලා තියෙන. දැන් ඉතින් මේක හීට් කරන්න ඕනේ. ගෙදර යන්න පිටත් වෙන්න කලින්. එමෙහිට හීට් වෙන්න දාලා මගේ යාළුවත් ඔෆ් වෙලා එනකම් මම බලාගෙන හිටියා අපි ගෙදර යන්න පිටත් වෙන්න. ඉතින් ඔය විදිහට තමයි මගේ පළවෙනි නයිට් ෂිෆ්ට් අත්දැකීම උනේ. දැන් ඉතින් තියෙන්නේ ගෙදර ගිහින් හොඳ නිින්දක් දාන එක. ඉතින් මායි මගේ යාළුවයි එන මග කතා කර ආවේ අද දවසේ කොහොමද අපි මේ ඩේ ඔෆ් එක ගත කරන්නේ කියලා. ඉතින් ගිහින් හොඳට නිදියන්න තමයි දෙන්නගෙම ප්ලෑන් එක උනේ. එහෙනම් ඉතින් තවත් වීඩියෝ එකකින් ඕගොල්ලෝව හමු වෙන්න එනකන් මම අදට ඔයාලගෙන් සමු ගන්නවා. බයි බයි.